හොඳයි අයිබන් හොඳයි අයිබන් සියලුම දෙනාට අපි එහෙනම් මෙතන ඉඳලා ආරම්භක සම්මන්ත්‍රණය පටන් ගමු. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ පවතින රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරී දෙවනි ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය මේ වෙනකොට ගැසට් වෙලා ඒකට මම හිතන්නේ ඔබ සියලු දෙනාම අයිතුම් පත්‍ර මේ යොමු කරලා අවසාන ඇති මේ මාසයේ නිකුත් කරන ලද විභාග කැලණ්ඩරයේ මත ලබන මාසයේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 13 වෙනිදා විභාගය පැවැත්වෙනවා. ඉතින් මේ විභාගයට අදාළව ඇත්තටම කිව්වොත් අපිට තව මාසයක්වත් තියෙන කාල පරාසයක් නැහැ මේ විභාගයට අයිතුම් පත්‍ර මේ ඒ කියන්නේ විභාගයට අපිට සූදානම් වීමට. හැබැයි මේ අවසාන කාල පරාසය තුල හරි අපි විභාගයට මේ ඉදිරිපත් මේ විභාගේ මම අයිතුම් පත්‍රය යොමු කරා. ඉතින් මම කොහොම හරි මේ විභාගේ පාස් වෙනවා කියන පදනම මත ඔබ වැඩ කරොත් සමහර වෙලාවට සහකාර රේගු අධ්‍යක්ෂක අධිකාරීවරයෙකු බවට ඔබට පත්වීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා කොහොම හරි මේ දවස් ටිකේ මේ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේ තනතුර ගත්තොත් අපිට අද සාකච්ඡා කරන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන يعني ඉහළම පෙළේ රැකියාවක් තමයි මේ අපි කතා කරන මේ සහකාර මේ රේගු අධිකාරී තනතුර. ඉතින් මේකට ඔයාලා දන්නවා ක්වොලිෆිකේෂන් මම හිතනවා ඔයාලා සියලු දෙනාම මේ වෙනකොට සම්පූර්ණ කරලා ඇති කියලා. අපි එතන ඉඳලා කතා කරමු. එතකොට පුරප්පාඩු ප්‍රමාණය මූලික වශයෙන් බැලුවොත් පුරප්පාඩු කීයක් තියෙනවද? 167ක ප්‍රමාණයක් දැනට අපිට මේ ලැබිලා තියෙන තොරතුරු වලට අනුව පුරප්පාඩු 167ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ පුරප්පාඩයට තමයි ඔබ බඳවා ගැනීම කටයුතු සිද්ධ කරන්නේ. මේ පුරප්පාඩු සාමාන්‍යයෙන් අපි බැලුවත් මේකේ 334ක ප්‍රමාණයක් ඉන්ටර්වයුව කිරීමක් සිද්ධ කරනවා. يعني 334ක් විභාගයට ඉන්ටර්වයුව කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා පොඩක් මහන්සි වෙන මොකද මේක ලොකු ප්‍රමාණයක් අපි මෑතක තිබ්බ හැම තරඟ විභාගයකම බැලුවොත් එහෙම පොඩි ප්‍රමාණයක් තමයි බඳවා ගැනීම කටයුතු සිද්ධ කරන්නේ. හැබැයි මේක ඇවිල්ලා ලොකු ගාණක්. ඉතින් ඔයාලට මාසෙක විතර වගේ කාල පරාසයක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න කොහොම හරි ඒක ගොඩ දා ගන්න පුළුවන්ද කියලා. හරි. එහෙනම් අපි මූලික වශයෙන්ම අද දිනේ බැලුවොත් එහෙම මේ කොටසට අදාළව අපි ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ පන්ති දෙකේම තියෙන දේවල් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මට විනාඩියක් දෙන්න. එතකොට ප්‍රශ්නයක් දෙයක් අහනවා මේ මුලින්ම ඉංග්‍රීසි එකයි IQ එකයි දෙකම මමද කරන්නේ කියලා. නෑ මම කරන්නේ IQ එක විතරයි. ඉංග්‍රීසි එක අපේ වෙනම මිස් කෙනෙක් ඉන්නවා. ඒ මිස් තමයි ඉංග්‍රීසි එක කරන්නේ. මම ඒක ඔයාලා ඊළඟ දවසේ ඉඳලා එතෙන්ට ඇතුළත් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් අපි ගියවරත් මේ සහකාර රේගු අධිකාරී තරඟ විභාගයට අදාළව අපි ක්ලාස් කරා. ඒකෙත් ළමයි ගොඩක් පාස් වුණා. හැබැයි ගිය සැරේ තිබ්බ ස්වභාවය තමයි මුළු ප්‍රමාණයෙන්
ඔක්කෝම මේ පත්වීම් භාරගත්තේ නෑ. හරි ගියසරේ පත්වීම් ඔක්කොම භාරගත්තේ නෑ. මොකද ඒ කියන්නේ 13ක් විතර වගේ ප්‍රමාණයක් ගියසරේ තිබ්බ තරඟ විභාගයෙන් අපොයින්ට්මන්ට් එක භාරගත්තේ නෑ. ඉතින් ඒ නිසා මේ සැරේ ඒ කියන්නේ ඊට පස්සේ කිව්වා ඒක දෙවෙනි වටයක් බඳවා ගන්නවා කියලා කිව්වා. නමුත් දෙවෙනි වටයක් බඳවා ගත්තෙත් නෑ. මේ ඒක මේ සැරේ තියෙන ප්‍රමාණයට එකතු කිරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. හරි. එහෙනම් අපි මෙතන ඉඳලා බලමු. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ සහකාරු රේගු අධිකාරී සහකාර රේගු අධිකාරී අපි මේ විභාගය බොහෝ දුරට මේ බැලුවොත් ලංකාවේ වැඩිම බදු ප්‍රමාණයක් අය කරන්නේ අපි කස්ටම් එකෙන් තමයි වැඩිම බදු ප්‍රමාණයක් අය කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ විවිධ ආයතන තියෙනවා බදු අය කරන ආයතන. එකක් තමයි දේශීය ආදායම් සේවා දෙපාර්තමේන්තුව, වගේම කස්ටම් එක, ඒ වගේම තමයි සුරාබදු දෙපාර්තමේන්තුව. ඔය ආයතන තුලින් තමයි බදු අය කිරීමක් සිදු කරන්නේ. මේකේ වැඩිම බදු ප්‍රමාණයක් අය කරන්නේ ජාතික ආදායම වැඩිම බදු ප්‍රමාණයක් අය කරනු ලබන්නේ මේ අපි ගත්තොත් එහෙම මේ රේගු දෙපාර්තමේන්තුව තමයි අය කරන්නේ. කියන්නේ රජයේ මුළු බදු ප්‍රමාණයෙන් 57ක ප්‍රමාණයක් 57ක ප්‍රමාණයක් අය කරන්නේ කස්ටම් එක තමයි. ඒ කියන්නේ රේගුව තමයි අය කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට මේකේ දැන් ගිය අවුරුද්දේ මම මේ සංඛ්‍යා ලේඛන දක්ත ලියාගත්තා. බදු ඒ කියන්නේ 2000 අපි ගත්තොත් ආසන්න වශයෙන් 2024 25 වගේ කාල පරාසය ගත්තොත් බදු විදියට අය කරගෙන තියෙනවා රුපියල් කෝටි 2,52,000ක විතර වගේ මුදලක් බදු මුදල් වශයෙන් අය කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ කස්ටම් එක. මේ බදු අය කර ගැනීම තුළ මේකෙන් සාමාන්‍යයෙන් මේ සිස්ටම් එකක් තියෙනවා. මූලික වශයෙන්ම මේ බදු මුදල් බෙදී යන ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි ගත්තොත් එහෙම ඉන්ධන හරිද? ඉන්ධන ඒ වගේම තමයි නීති විරෝධීම කියන්න බෑ මේක. නීති විරෝධී වෙන්නේ නෙමෙයි. ඉන්ධන ඒ වගේම ගත්තොත් දුම් වැටි සහ මත්පැන් කියන මෙන්න මේ වගේ බදු අය කරනවා. මේ බදු අය කිරීමේ මේ බදු මුදලෙන් සාමාන්‍ය 2.2.5ක විතර වගේ මුදලක් කස්ටම් එකේ ෆන්ඩ් එකක් තියෙනවා. ඒ ෆන්ඩ් එකට තමයි යන්නේ. එතකොට ඒක කස්ටම් එකේ ඉන්න නිලධාරීන්ට තමයි ඒක බෙදලා දෙන්නේ. සාමාන්‍යයෙන් ගිය අවුරුද්ද විතර වගේ ගත්තොත් මේ තුනේම එකතුව බැලුවොත් ඒ කියන්නේ දුම් වැටි වලින් රුපියල් කෝටි 2000කුත් කෝටි 2000කුත් ඒ වගේම අපි ගත්තොත් එහෙම ඉන්ධන වලින් රුපියල් කෝටි 1,32,000කුත් දුම් වැටි වලින් රුපියල් ආසන්න වශයෙන් අපි මම මේ සංඛ්‍යා දත්තම කියන්නේ කෝටි 800ක් වගේ මුදලකුත් අය කරගෙන තියෙනවා. එතකොට මේ මුදලෙන් එකතු වුණාට පස්සේ මේ මුදලෙන් 2.2.5ක් ඔයාලා මේක එකතු කරලා බලන්න. මේකෙන් 2.2.5ක් රේගුවට යනවා. එතකොට ඒක රේගු නිලධාරීන්ට තමයි ඒක එයාලගේ ෆන්ඩ් එකක් තියෙනවා. ඒ ෆන්ඩ් එකෙන් එයාලට තමයි ලැබෙන්නේ. මම මේ කියන්නේ මේ රස්සාවේ මේ වැදගත්කම අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම හොඳ රස්සාවක්. ඒ වගේම
24 රේගු නිලධාරීන් වර්ෂයේ පුරාවටම ඒ කියන්නේ සමහර නිලධාරීන් පැය 24ම අතිකාල දීමන ආරම්භ තියෙනවා. ලංකාවේ වැඩිම අතිකාල දීමනා ගන්න මේ ඉන්න මේ හැම නිලධාරිය වගේ ගන්නවා. ඒ කියන්නේ දැන් මේ කස්ටම් එකේ ගොඩක් නිලධාරීන් නෑ. 1000ක් විතර තමයි ඉන්නේ. නිලධාරීන් ගත්තොත් 1000ක් විතර තමයි ඉන්නේ. ඒ කියන්නේ කස්ටම් ඔෆිසර්ස්ලා ඒ කියන්නේ මේ 1000ක විතර වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2025 විතර වගේ අවුරුද්දේ රුපියල් බිලියන 1000ක් මුදල මේ බිලියන මේ බිලියන 100ක මුදලක් මෙයාලා අතිකාල දීමලා විදියට අරන් තියෙනවා. එතකොට ගොඩක් මේ හොඳ මේ කියන්නේ වැටුපක් ඔබට ලබා ගන්න පුළුවන් නීත්‍යානුකූලවම ලබා ගැනීමේ අවස්ථාව දින. එතකොට මේ විභාගයේ අය නැවත ගැසට් වෙන්නේ ඒ කියන්නේ මේක ලබන අවුරුද්දේ ගැසට් වෙන්නේ නැහැ. දැන් මේ මෙතන නම් අවුරුදු දෙකක් විතර වගේ ප්‍රමාණයක් එක ළඟම ගැසට් වුණා. හැබැයි අය ගැසට් වෙන්නේ නැහැ. දැන් මේසර 167ක් විතර වගේ ප්‍රමාණයක් බඳවා ගැනීමට මෙයාලා සූදානම් වෙමින් සිටින නිසා අය අපිට කියන්න බෑ ළඟ අහල අය මේ විභාගයක් ගැසට් වෙයි කියලා. ඒ නිසා ඔයාලා අයදුම් පත්‍ර යොමු කරලා තියෙනවා නම් විභාගෙට සූදානම් වෙන්න ඒ කියන්නේ මොකද හොඳ රස්සාවක් අපිට ගන්න පුළුවන්. දැනට ඒ කියන්නේ අපි සාමාන්‍ය කතා කරොත් එහෙම ලංකාවේ සේවාවන් කිහිපයක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා මේ දේශීය ආදායම් සේවා විභාගයේ ගැසට් වෙලා තියෙනවා. එතකොට මේ කස්ටම් එක රේගු විභාගයේ ගැසට් වෙලා තියෙනවා. තව පරිපාලන සේවා විභාග වගේ ඒවා දැන් ගැසට් වෙන්න තියෙනවා. එතකොට අධ්‍යාපන පරිපාලන සේවාව ඊට පස්සේ ක්‍රම සම්පාදන සේවාව ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ගණකාධිකරණ සේවාව ඊට පස්සේ වෛද්‍ය සේවාව මේ වෛද්‍ය සේවාව කියන්නේ මේක ගැසට් වෙන්නේ නැහැ. එතකොට ඉංජිනේරු සේවාව මේ වගේ සේවාවන් තමයි ලංකාවේ තියෙන ඉහළම වැටුප් ලබන්න පුළුවන් සේවාවන් විදියට අපි හඳුන්වන්නේ. ඊට පස්සේ People's Bank Management Training, BOC Management Training, ඊට පස්සේ Central Bank Management Training. මෙන්න මේවා තමයි ලංකාවේ ඉහළම වැටුප් ලබන ඒ කියන්නේ සේවාවන් විදියට රාජ්‍ය සේවය අපි හඳුන්වන්නේ. මේකෙනුත් ඉහළම වැටුපක් ලබන්නේ මෙන්න මේ Central Bank එකේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් අලුතෙන් යන ඔෆිස් කෙනෙකුට ලක්ෂ 7.5ක විතර වගේ 7,50,000ක විතර වගේ මාසික වැටුපක් ලැබෙනවා. මේක තමයි ඉහළින්ම මේ තියෙන සේවාවන් වලින් ලැබෙන්නේ. අනිත් ඒවා ඊට වඩා අඩු වැටුපක් ලැබෙන්නේ. හැබැයි අපි මේකේ මේ රේගු එක බැලුවොත් මෙයාලට හම්බෙන්නේ ඒකේ ඒ කියන්නේ මේක වැටුපක් විතරයි. හැබැයි මෙයාලට දීමනා වැඩි. විශාල වශයෙන් දීමනා දිනවා. මම අර කියපු විදිහට මේ ඒ කියන්නේ මේ අතිකාලේ කියන්නේ OT වැඩ කරලා ගන්න පුළුවන් හොඳ දීමනාවක්. ඊට අමතරව අර මං කියවනේ අර දුම් වැටි වගේ දේවල් මේ වැටලීම් කරද්දී හොඳ මේ වැටුපක් ලබන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කතා කරොත් එහෙම මේ කියන්නේ දැන් සමහර රේගුවේ ඉන්න නිලධාරීන්ට ශැංගිලා හොටෙල් එකේ ෂෙයාර්ස් හිටන් තියෙනවා. ඒ මට්ටමට මේ නිලධාරීන් වැටුප් ලබනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් උපරිම මහන්සියක් දෙන්න මේ කාල පරාසය තුල මහන්සියක් වුණොත් එහෙම විභාගේ ගොඩ දා ගන්න පුළුවන්. මේක සාමාන්‍ය අපි රේගුවේ කතාවක් තියෙනවා ඇල්ලුවත් ගොඩ අතෑරියත් ගොඩ කියලා කියනවා. ඉතින් මේ තුල ඔයාලට මේ විදායක ශ්‍රේණියේ කියන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ අර හොඳ රස්සාවක් ලැබෙන්නේ. වෙනම කාමරයක් තියෙනවා. වතුර ටික ඉටන් ගෙනත් දෙන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට තියෙන මේකේ චෙක් කිරීම තමයි ප්‍රධානම වශයෙන් මේ තියෙන්නේ. ඒ කියන්නේ ගෙන්වන ලබන බහලුම් ඒවා චෙක් කිරීම තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ ගත්තොත් විවිධ ස්ථානවල ඔයාලා දන්නවා මේ කස්ටම් එකට අදාළව මේ සේවා ස්ථාන තියෙනවා. දැන් කොළඹ තියෙනවා ප්‍රධාන මූලස්ථානය. ඊට පස්සේ ගත්තොත් අපි ගත්තොත් එහෙම කොළඹ වරාය තියෙනවා, බණ්ඩාරනායක ගුවන්තොටුපළ තියෙනවා, ඒතකොට මත්තලේක ඒ වගේ ප්‍රදේශ තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය කාර්යාලය ගත්තොත් ගාල්ල, කුරුණෑගල, කටුනායක, කොග්ගල, මීරිගම, හම්බන්තොට, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවල ප්‍රාදේශීය මේ කාර්යාල පිහිටලා තියෙනවා. ඉතින් ඒ නිසා අර කොළඹම වැඩ කරන්න ඕන කියලා දෙයක් නැහැ. මේ කොළඹත් මේ වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ග්‍රාමීය ප්‍රදේශවලත් මේ වගේ ප්‍රදේශවලත් තියෙනවා. ඔයාලට පුළුවන් ඒවලත් ඇවිල්ලා මේ වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම මේ ඒ කියන්නේ මේ රේගු නිලධාරීන් ඔය මං කියනවා ඔය ගුවන්තොටුපළට දානවා, වරායට දානවා. එතකොට ඔය කාගෝ සෙන්ටර් තියෙනවා. ඒ සෙන්ටර් වලට දානවා. ඊට අමතරව අපනයනය කරන ප්‍රධානම ස්ථාන වලට දානවා. ඔය තියෙනවනේ ඒක චෙක් කිරීම තමයි ප්‍රධානම ඩියුටි එක වෙන්නේ.
එතකොට සාමාන්‍ය මේ රේගුවේ ඉන්න නිලධාරී කෙනෙක් ගත්තොත් එයාලට ගොඩක් බලතල තියෙනවා. එතකොට මෙයාලට පුළුවන් ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් නීති විරෝධී භාණ්ඩයක් ගෙන්නුවොත් ඒක අය එයාගේ නැවත භාණ්ඩ ගෙන්වීම නතර කරන්න පුළුවන්. ඊට පස්සේ අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. සමහර ඒ කියන්නේ සිරදඩුවම් පැනවීමක් සිද්ධ කරන්න පුළුවන්. ඕනෑම ස්ථාන සමහරට ඒ කියන්නේ දැන් ඔය අපි පොලිසියෙන් චෙක් කරන්නේ ඒ වගේ පාරේ වාහනයක් වුණත් චෙක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරකට ඇවිල්ලා වුණත් චෙක් කරන්න පුළුවන්. ඉතින් මේ නිලධාරීන්ට හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා කස්ටම් එකට මේ යන නිලධාරීන්ට අනිවාර්යයෙන්ම හොඳ ට්‍රේනින් එකක් දෙනවා. ඉතාමත් කෙටි කාලයක් තුල එයාලට මේ අර කියන්නේ මේ කියන්නේ නැත්නම් දැන් අපි දන්නවනේ මෑත කාලේ එහෙම දුම්බැටි ඔය මත්ද්‍රව්‍ය එහෙම වැඩි වශයෙන්ම ගෙන්නනවනේ. අර ස්වාමීන් වහන්සේලා හිටන් අර පහුගිය කාලේ තුර අරන් ආවනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ නිලධාරීන්ට හොඳ තාක්ෂණික දැනුමක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට දවස් 30ක් 40ක් විතර වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ ට්‍රේනින්ම ලබා දෙනවා. මේ ට්‍රේනින් ලබා දෙන්නේ කොළඹ තියෙන හොඳ හොටෙල් වලට ගිහිල්ලා තමයි මේ ලබා දෙන්නේ. එතකොට ලංකාවේ තියෙන මත්ද්‍රව්‍ය, අවියායුධ, රත්රන්, ඖෂධ, ශාක කොටස්, ආවේනික සතුන්, පුරාවිද්‍යාත්මක දේවල් මේවා සම්පූර්ණයෙන්ම මේ කියන්නේ මේ සර්ච් කිරීමේ බලයක් දීලා දෙනවා කස්ටම් එකට. එතකොට ලංකාවේ සියලුම ආනයනය කිරීම වලින් ඒ කියන්නේ අපි ආනයනය කරන දේවල් ඔය අපි ගත්තොත් එහෙම කනිජ තෙල් පිටි, කිරි පිටි, ඇඟලුම් ආශ්‍රිත අමුද්‍රව්‍ය, සීනි ඔය ඔක්කොම පරීක්ෂා කිරීමක් සිද්ධ කරනවා. ඊට අමතරව අපි අපනයනය කරන දේවල් ගත්තත් සාමාන්‍ය ඇඟලුම්, කෘෂිකාර්මාන්තික දේවල්, මැණික්, විසිතුරු මාඩ්ඩ ඔය වගේ දේවල් පරීක්ෂා කිරීමක් කරලා තමයි අපනයනය කෙනෙක්. ආනයනය සහ අපනයනයට දෙකටම අවස්ථාව තියෙනවා. ඉතින් විභාගයට අයදුම් පත්‍ර යොමු කරලා තියෙන ඔබේ අනිවාර්යයෙන්ම උස ප්‍රමාණයේ පිරිමියෙක් නම් 5යි 5ක් තියෙන්න ඕන. කාන්තාවක් නම් උස අඩි 5යි අඟල් 3ක් අනිවාර්යෙන් ඒ උස තියෙන්න ඕන. කියන්නේ ඒ උස තියෙන්න ඕන. කියන්නේ සෙන්ටිමීටර් ගාණක් හරි එකකින් අඩු වුණොත් එහෙම අපොයින්ට්මන්ට් එක ඔයාලට කොච්චර ඉහළ ලකුණු අරන් තිබ්බත් ලැබෙන්නේ නැහැ. මේකට කණ්ණාඩි දාන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න නැහැ මේකට. පිරිමි කෙනෙකුගේ නම් පපුව අඟල් 33ක ප්‍රමාණයක් තියෙන්නත් ඕන. හරිද? එතකොට මේ අපි ওই ටික තමයි මූලික වශයෙන්ම කතා කරොත් මේ රේගුවේ පිළිබඳව තියෙන්නේ. ඔයාලට ඉතින් හොඳ වැටුපක් අරගෙන සමාජයේ කියන්නේ සාමාන්‍ය ගමක ඉන්නවා නම් ගමක හොඳ නිලධාරී කෙනෙක් විදියට කියන හොඳ ඉහළ වැටුපක් ලබා ගන්න කෙනෙක් බවට පත්වීමට අවස්ථාව තියෙනවා. මේ රේගුව ගත්තොත් මේකේ සාමාන්‍යයෙන් ඔයාලා යන්නේ මේකේ පහළම තියෙන්නේ ඒ කියන්නේ පහළම කියන්නේ මේකේ ඒ කියන්නේ විවිධ නිලධාරීන් ඉන්නවා. අපි දැන් සාමාන්‍ය ගත්තොත් රියදුරු ඉන්නවා. ඊට පස්සේ මේකේ පියන්ලා ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පරිපාලන නිලධාරීන් ඉන්නවා. ඊට පස්සේ තව ගත්තොත් භාෂා පරිවර්තකලා ඉන්නවා. ඊට පස්සේ ICT නිලධාරීන් මෙතන ඉන්නවා. හරිද? ඊට පස්සේ පරිපාලන සේවාවේ නිලධාරීන් ඉන්නවා. ඊට පස්සේ කළමනාකරණ සේවා නිලධාරීන් ඉන්නවා. ඊට පස්සේ තව ගත්තොත් අපි ගණකාධිකාරණීය සේවාවේ ඉන්න අය ඉන්නවා. මෙයාලා ඉන්නවා. හැබැයි මෙයාලා වසර 5ක විතර වගේ කාලයක් තමයි මූලික වශයෙන් ගත්තොත් එහෙම කස්ටම් එකේ සේවය කරන්නේ. එතකොට එයාලා මාරු වෙලා යනවා. මෙයාලා මේකට අදාළ නිලධාරීන් නෙමෙයි. මේ හැම නිලධාරී කෙනෙක්ම ඉන්නේ මේ කස්ටම් එකේ ඉන්නවා. අපි ගත්තොත් රේගු පරීක්ෂකවරු ඉන්නවා. ඊට පස්සේ සහකාර රේගු අධිකාරී ඉන්නවා. ඊට පස්සේ රේගු අධිකාරීවරු ඉන්නවා. ඊට පස්සේ රේගු අධ්‍යක්ෂකවරු ඉන්නවා. හරිද? ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරු ඉන්නවා. මේ නිලධාරී වගේ තමයි ඉන්නේ. එතකොට ඔයාලා මේකේ යන්නේ මෙන්න මේ වගේ තැනකට යන්නේ. එතකොට මේකේ දෙවෙනි ශ්‍රේණියට යන්නේ. එතකොට මේකේ ගිහිල්ලා අවුරුදු 5ක් විතර යද්දි පළවෙනි ශ්‍රේණියට යනවා. ඊට පස්සේ රේගු අධිකාරී තනතුරට ඔබ සුදුසුකම් ලැබෙනවා. ඊට පස්සේ රේගු අධ්‍යක්ෂක දක්වා යන්න පුළුවන්. මේ ඉන්න නිලධාරීන් මෙයාලට සපෝට් එක තමයි දෙන්නේ. කියන්නේ මෙයාලට මුකුත් කරන්න බෑ. වැටලීමක් කරන්න ඒ වගේ දේවල් මුකුත් කරන්න බෑ. මෙයාලා කරන්නේ ඔයාලා ඒ කියන්නේ ඒ වැඩේ කරාට පස්සේ ඒකේ ලිඛිත පැත්ත එතකොට ඔයාලගේ වැටුප් හදන දේවල් එතකොට ඔයාලගේ නිවාඩු මේ වගේ දේවල් තමයි මේ ඉන්න නිලධාරීන් පරීක්ෂා කරන්නේ. එතකොට මෙයාලා එතකොට දැන් භාෂා පරිවර්තක වගේ හිටියොත් එයාලා අවශ්‍ය ඒ කියන්නේ පරිවර්තනය කිරීම සිද්ධ කරලා දෙනවා. එතකොට මේ ICT නිලධාරීන් ඒ වගේ නිලධාරීන් ගත්තොත් ඔයාලට අවශ්‍ය ඒ කියන්නේ කම්පියුටර් පැත්තේ තියෙන ඒ අවශ්‍ය දැනුම ලබා දෙන. දැන් ලියුමක් වුණත් මෙයාලා තමයි ටයිප් කරලා ඒ ටික හදලා ඔක්කොම මේවා කරලා දෙන්නේ. එතකොට බොහෝ දුරට මේක ඇවිල්ලා මේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරක්. මම අර කලින් කිව්වා වගේ මාණ්ඩලික
ශ්‍රේණිය තනතුරක් තමයි මෙතන තියෙන්නේ. මාණ්ඩලික ශ්‍රේණිය තනතුරක් කියලා කියන්නේ ඒ කියන්නේ මේක උසස් තනතුරක්. හරි උසස් තනතුරක් බවට පත් වෙනවා. එතකොට මේ ඉන්න නිලධාරීන් බොහෝ දුරට කරන්නේ ලිපි වලට ඒ කියන්නේ ලිපි පරීක්ෂා කරලා ලිපි පරීක්ෂා කිරීම බාණ්ඩ පරීක්ෂා කිරීම දේවල් තමයි කරන්නේ. දැන් එතන ගිහිල්ලා අනිත් ඒවා ඔක්කොම ටික කරලා දෙනවා. ඒතකොට ආයෙක බලලා මේකේ රිපෝට් එක මොකද්ද මේකේ සාම්පල් එක හරියද ඒ ටික ඔක්කොම ටික බලලා ඒක මේ ඇප්රූව් එකක් ලබා දීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් කරන්නේ සයින් එකක් ගහන එක විතරයි කරන්නේ. ඒ ටික බැලුවා සයින් එකක් ගහුවා. ඉතින් සමහර ලංකාවේ ඉන්න මේ ඒ කියන්නේ ලංකාවේ දැන් ඔය ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයේ රේගු නිලධාරීන්ගේ වැඩ තහනම් වෙලා තියෙනවා. ඒ කියන්නේ යාලා අර ඒ කියන්නේ ගොඩක් ගැන නීති විරෝධී පැත්තට සමහර නිලධාරීන් මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක අපි මේ ගැන ඔබ හොඳ සේවාවක් කරන්න මොකද නැත්තම් වෙන්නේ ගොඩක් දුරට සේවාවත් නැති වෙලා යනවා. ඔබට අවශ්‍ය කරන අනිකුත් මේ කියන්නේ දඬුවම් ලබන්නත් සිද්ධ වෙනවා. හරිද? ඉතින් ඒ නිසා මේක පරිස්සමෙන් කරන්න ඕන රස්සාවක්. හැබැයි හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 10 15 20 30 ගන්න අය වුණත් ඒ වගේ ප්‍රමාණයක වුණත් ඉන්නවා. ඉතින් මේක හරියට Taman රැකියාව කරගන්න ඕන. ඊට අමතරව මේ රාජ්‍ය සේවයේ යම් යම් වරප්‍රසාද මේ ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට මම ඒකත් මතක් කරන්න ඕන. මේ ඔයාලා රාජ්‍ය සේවයේ ඉන්න අය ඇති මෙතන ගොඩක් කට්ටිය නැති අයත් ඇති. ඒ නිසා මම පැහැදිලි කරන්න මේ රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරියෙක් වුණාම ඔබ යම් ආකාරයකින් රෝහල්ගත වුණොත් ඔයාට ෆන්ඩ් එකෙන් ගෙවනවා වෙනම. ඒ කියන්නේ එයාලගේ තියෙන රුපියල් සාමාන්‍ය බිලියන 100ක විතර වගේ ලොකු ෆන්ඩ් එකක් තියෙනවා. ඒකෙන් ගෙවනවා. ඊට අමතරව රජයෙන්ුත් ගෙවීමක් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ඒ කියන්නේ මේ ඉන්න නිලධාරී කෙනෙකුට දැන් අපි රෝහල්ගත වුණොත් රජයේ නිලධාරියෙක් රෝහල්ගත වුණොත් දවසකට රුපියල් 3000ක් ගෙවනවා රජයේ. ප්‍රයිවට් හොස්පිටල් එකක අපි මේ රෝහල්ගත වුණොත් දවසකට 7000ක් ගෙවනවා. අපේ මොකක් හරි හાર્ට් එකේ හරි එහෙම නැත්නම් වකුගඩු වල හරි මොලේ හරි මොන හරි සැත්කමක් කරොත් ලක්ෂ 10ක් 15ක් අතර මුදලක් ගෙවනවා. මොකක් හරි කියන්නේ මේ කියන්නේ අපි හිතමු හදිසි මරණයක් වුණොත් දැන් මේ රේගු එකේ වගේ හදිසි මරණයක් වුණොත් කෝටි 2ක් 3ක් විතර වගේ ප්‍රමාණයක මුදලක් ගෙවනවා. ඊට අමතරව රජයෙන්ුත් වෙනම ලක්ෂ 20ක මුදලක් ගෙවනවා. දැන් සාමාන්‍ය දුරට හරිද? කියන්නේ අපි අවුරුදු 70 වෙනකන් කියන්නේ පෙන්ෂන් ගිහිල්ලත් අවුරුදු 10ක් තව අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ස්වභාවික මරණයක් සිද්ධ වුණොත් එතන ලක්ෂ 7ක මුදලක් ගෙවනවා. ඒ වගේම තමයි අපි පෙන්ෂන් යද්දී අපිට තියෙනවා පොඩි chance එකක්. දැන් ඔයාලගේ සාමාන්‍යයෙන් මේ පෙන්ෂන් යද්දී බේසික් එක බොහෝ දුරට 1,40,000ක් විතර වගේ වෙයි. හරිද? මේ මුදලෙන් මේ වගේ ඒවා 24ක් එකපාර ගෙවනවා පෙන්ෂන් යද්දී. ඒ කියන්නේ පඩි ඒ කියන්නේ මාස 12 මේ 24ක වැටුපක් අපිට පෙන්ෂන් එක යද්දී ගෙවනවා. ඊට අමතරව මේ තනතුරු වල ෆන්ඩ් එකෙන් විශාල මුදලක් ඔයාලට ලබා දෙනවා. ඒ කියන්නේ අර අපි රස්සාවක් කරනවා නම් හොඳම දෙයක් තමයි ඔයාලට මෙතන මේ කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මහන්සි වෙන්න. එතකොට අපි මේකේ ප්‍රශ්න පත්‍ර පිළිබඳව සාකච්ඡා කරුවොත් ප්‍රශ්න පත්‍ර දෙකක ප්‍රමාණයක් තමයි ඔබට ලැබෙන්නේ. එක ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා IQ ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. අනිත් ප්‍රශ්න පත්‍රය කියන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයක්. අනිත් එක ඔබ දන්නවා ඇති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් තමයි ලැබෙන්නේ. ඒතර ඉංග්‍රීසි එකට පැය එකමාරක කාලෙකුත් මේ IQ ප්‍රශ්න පත්‍රයට ඔබට ලැබෙනවා පැය එකක කාලයකුත් තමයි ලැබෙන්නේ. මේකට පැය එකයි මේකට පැය එකමාරක කාලයක් තමයි ලැබෙන්නේ. එතකොට මේ ලකුණු ලබා ගන්න කට්ටියන්ගෙන් අර ස්පෝර්ට් කරලා තියෙන ඒ වගේ කරලා තිබ්බොත් තව ලකුණු 5ක් හම්බ වෙනවා ඉන්ටර්වියු එකේ විතරක්. එතකොට දැන් මෙතන මම කිව්වා 164ක් විතර ගන්නවා. එතකොට මේක දෙකෙන් වැඩි කරලා බලන්න මේ 167ක් 167ක් ගන්නවා මේ සැරේ. එතකොට 14න් 4 දැම්ම එකක් ඉදිරි 12යි 13යි එකක් ඉදිරි. එතකොට දෙවරක් එක 334ක විතර වගේ ප්‍රමාණයක් ඉන්ටර්වයු කරනවා ඔයාලගේ. එතකොට මේ විභාගෙ ලියන්නේ දැන් ගොඩක් ලියන්නේ නැහැ. අතරම ගත්තොත් එimhe දැන් පේනවනේ මේ ක්ලාස් වලට වුණත් එහෙම දැන් මගේ අර කලින් එකේ ඉන්න ළමයි 850ක් ඉන්නවා. 850ක් ඉන්නවා. මේ හැබැයි අර ඒ කියන්නේ ළමයි එහෙම ලොකු ප්‍රමාණයක් මේ ක්ලාසස් වලට එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔය ලංකාවේ ඉන්න ඔය ගුරුවරු ඔක්කොගේම ප්‍රමාණයක් බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඉන්නේ ළමයි 2000ක් විතර වගේ 2000 2500ක් විතර තමයි වැඩ කරන්නේ. ඒතකොට ඒකෙන් මේ තත්ත්වයට එන්න තමයි ඔයාලා උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේකේ IQ එක මම අපි මේ යන විදිහට කරලා දෙනවා. දැන් මේකේ IQ එකත් බොහෝ වෙලාවට එන්නේ ඔයාලට මේ ඒ කියන්නේ අර අලුත් සිස්ටම් එකට එන්නේ. ඒ කියන්නේ අර පරණ ප්‍රශ්න පරණ දේවල් බැලුවා කියලා මේ විභාගේ අහන්නේ නැහැ. හරිද? එතකොට මේකේ අර සිස්ටම් එකක් තියෙනවා. ඒ තර්කන පද එතකොට මේ ගණක ගැටලු ඔයගේ දේවල් වලින් අහනවා. ඊට අමතරව විෂයානුබද්ධ දැනුමෙන් තමයි මේ පේපර් එක හදන්නේ.
උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ වෙනනම් මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ඔයාලගේ විභාගයට අහන්නේ. හරිද? ඔයාලා බලන්න මම මේ මෙන්න මේ IQ ප්‍රශ්න පත්‍රය ගත්තොත් මෙන්න මේ වගේ ඒවා තමයි වර්තමානයේ කියන්නේ පේපර් එකෙන් ලොකු ප්‍රමාණයක් අහන්නේ. හරිද? පේපර් එකේ ලොකු ප්‍රමාණයක් අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. දැන් මේ බලන්නකො මෙන්න මේවා තමයි මේ අපි හදලා තියෙන ඒවා තියෙන්නේ මේ කලින් ඇහුවෙත් මේ වගේම තමයි. දැන් මේකේ රේගු මුලස්ථානයක් කියනවා. ගුවන්තොටුපළ මෙන්න මේ වගේ අධ්‍යක්ෂකවරු ඉන්නවා. මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඊට පස්සේ තව පෙන්නුවොත් එහෙම මේ තියෙන අහලා තියෙන මෙන්න මේ වගේ ගැටලු. එතකොට මේ තියෙනවා මේ තියෙන්නේ ඔය කියන්නේ එයාලගේ ඔය විශේෂ කුටි තියෙනවා භාණ්ඩ පරීක්ෂා කරන ස්ථාන තියෙනවා. එතකොට මේ මෙන්න මේ වගේ ප්‍රශ්න මේ කලින් අහලා තියෙන ඒවා තමයි මම මේ මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. මෙන්න මේවා එතකොට මෙතන තියෙන්නේ ඔය මේ ගුවන් යාන කියන්නේ එක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට මේ යන එකක් තමයි තියෙන්නේ. ඔය වගේ ගැටලු තමයි අපි සාමාන්‍යයෙන් දුරට බැලුවොත් එහෙම මේ විභාගයට තුලට අහන්නේ. දැන් මම මේවා මේ ක්ලාස් එකේ අපි සාකච්ඡා කරනවා. හරිද? මම මෙතන මේ කීපයක් තමයි තියෙන්නේ. ඔයගේ ප්‍රශ්න තමයි අහන්නේ. කියන්නේ ගොඩක් දුරට අර කියන්නේ අපි අර මේ දුර කාලයේ වේගය, දුම්රිය ගැටලු, ජල නල ගැටලු, ඒ වගේ දේවල් එනවා අඩුයි ඇත්තටම. හරිද? මේ තරඟ විභාගයට ඒ වගේ දේවල් එන්නේ නැහැ. මේ ඒ නිසා ඔයාලා පොඩ්ඩක් අවධානය යොමු කරන්න ටිකක් ඒ කියන්නේ අර සාමාන්‍ය ගැටලු වලට වඩා ඒ කියන්නේ විෂයානුබද්ධ ගැටලු තමයි අපි ඒකට කියනවා මේ විෂයානුබද්ධ ගැටලු තමයි ඔයාලගේ විභාගෙට වැඩි වශයෙන්ම එන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන බලන්න. හරිද? මම ඔය ටික ඔක්කොම ටික අපි සාකච්ඡා කරනවා මේ يعني ඉදිරියට තියෙන ක්ලාසස් වල. හරි. එතකොට මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අපේ කොහොමද මේ වැඩසටහන මේක දැන් අතරම ගත්තොත් එහෙම තව දින කීපයයිනේ තියෙන්නේ. මාසයකටත් වඩා අඩු කාලයක්නේ තියෙන්නේ. ඒ මාසයකටත් වඩා අඩු කාලය තුල අපි කොහොමද කරගන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. IQ ප්‍රශ්න පත්‍ර නම් ගොඩාක් දුරට එන්නේ. මම දැන් ඒ IQ එක හදලා තියෙන්නේ වෙනම. අපි මෙතන පේපර්ස් තියෙනවා. දැන් ඔය මෑතක අහපු තරඟ විභාග වල අහපු IQ ප්‍රශ්න පත්‍ර මම ඔයාලට ඕනම් පෙන්නන්නම්. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ඒ තරඟ විභාග වල අහලා තිබ්බේ. කියන්නේ මේවා මේ දැන් මේ පේපර් එක අර විෂයානුබද්ධව තමයි යන්නේ. කියන්නේ අර ගොඩක් දුරට තනි ප්‍රශ්න අහන්නේ නෑ දැන් තියෙන IQ පේපර් වල. තනියව අහන්නේ නෑ. ඒවට වැඩි අවධානයක් ලබා දෙන්නේ නෑ. මේ වීඩියෝ එකේ තමයි ප්‍රශ්න අහන්නේ. ඒතකොට පළවෙනි ප්‍රශ්න පහම අහන්නේ ඔයාලගේ දැන් මෙතන කස්ටම් එක නම් කස්ටම් එක ගැන තමයි අහන්නේ. කස්ටම් එකේ නිලධාරී පිළිබඳව නැත්තම් මම හරි ඒ කියන්නේ ලංකාවේ තියෙන මේ ස්ථාන කියන්නේ කස්ටම් එකට සම්බන්ධ ස්ථාන පිළිබඳව ඒ වගේ දේවල් තමයි අහන්නේ. එතකොට කස්ටම් එකේ දාලා තියෙන රිපෝට් එක අපි අනිවාර්යයෙන්ම කියව ගන්න ඕන. ඒක කියව ගන්න නැතුව අපෙන් අහන්න දැන් මේකේ මේ විභාගයට අනුව අහලා තියෙන්නේ මේකේ ඒ විෂයානුබද්ධ ප්‍රශ්න පහ තමයි පළවෙනියටම අහන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්න පහ සාමාන්‍ය විෂයානුබද්ධ ප්‍රශ්න ටිකක් තමයි ඊළඟට අහන්නේ. ඒක අහන්නේ මේ අර කියන්නේ මේ සබ්ජෙක්ට් එකට දාලා ඕනේ මේ වෙනම තමයි අහන්නේ. ඊට පස්සේ මේ දැන් ඕන දැන් මේක මේ IQ පේපර් එක මොකක් හරි ওই රේගු පනතේ වගන්තියක් දාලා ඒ වගන්තිය ගැන අහන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන මේ බලන්න මේ සමුද්‍රීය මේ දූෂණය වැළැක්වීමේ පනත කියලා තියෙන්නේ. එතකොට මේ වගේ තමයි අහන්නේ. හරි මේක දින දර්ශන ගානක් අපි සාකච්ඡා කරනවා. මේ ප්‍රස්ථාර තියෙන්නේ. ඉතින් ඔය වගේ ගැටලු තමයි මේ මෑතක තිබ්බ තරඟ විභාග වලට ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ. හරි මේ බලන්න මේ අපි සාමාන්‍යයෙන් මේක තව පේපර් එකක්. දැන් මේ පේපර් එකත් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්. මේ හැම එකකම අර ඔයාලට තේරෙනවා ඇති ඔක්කොම එන්නේ ප්‍රශ්න පහේ එව්වා තමයි ඇතුළත් කරලා තියෙන මේ තියෙන්නේ. අර පළවෙනි ප්‍රශ්න පහ අනිවාර්යෙන් එන්නේ ඒකට විෂයානුබද්ධ තමයි එන්නේ. හරිද? මෙන්න මේකත් මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. එතකොට මේකෙත් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයට අදාළව තියෙන්නේ මේකෙත් අර පළවෙනි ප්‍රශ්න 10ම එන්නේ අපෙන් ඒ වගේ දේවල් තමයි එන්නේ මේ තියෙන්නේ.
පළවෙනි ප්‍රශ්න IQ එකේ පළවෙනි ප්‍රශ්න 10 වෙන්නේ ඔයාලට ওই විෂයානුබද්ධ ප්‍රශ්න 10ක් තමයි එන්නේ. අනිවාර්යයෙන් මේකේ 10 නැති වුණත් පහක්වත් ඒ වගේ ඒවා තමයි එන්නේ. ඒතකොට මේවා තමයි අපි උහුරු වෙන්න ඕනේ. දැන් මම ඔය වගේ ප්‍රශ්න දාලා අපි හදලා තියෙනවා. මම මෙන්න මෙතන පෙන්නන්නම්. අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ පහුගිය විභාග වලට ආපු ප්‍රශ්න ඇතුළත් කරලා හදලා තියෙනවා. මේ තින්නේ ඔය වගේ ওই විභාග වලට ආපු දේවල් මේ තින්නේ. මේවා එතකොට ඔයාලට මේවා කරනවා. සමහර දේවල් ඇතරම අපිට කරන්න කාලේ මදි. මම එතකොට ඒකේ රෙකෝඩින් එක හරි දෙනවා ඔයාලට. කියන්නේ දැන් මම පන්ති කරන ඒවාට අමතරව තව තියෙන දේවල් දෙනවා ඔයාලට බලා ගන්න කියලා රෙකෝඩින් එකට. හරිද? ඉතින් මේ දැන් අපේ පන්ති වලට කලින් සම්බන්ධ වෙච්ච සමහර ළමයි සතිය තුල සම්බන්ධ වෙලත් මේ විභාග කොට දාලා දිනවා. මෙහෙම තියෙනවා ගොඩාක්. මේවා බලා ගන්න ඕනේ. ඉතින් මේ ටිකේ හරි වැඩ කරන්න වෙනවා. මේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ගොඩක් නෑ. මේක 200 ගණක් විතර තියෙනවා. ඒ ටික එකපාරක් බලාගෙන ගියා නම් ඇති. එතකොට ඔයාලගෙන් එතනින් ඒ ටික අහනවා. ඊට ආපතරව අපේ දැන් අලුතෙන් එනවා මේ තරඟ විභාග වලට මේ අලුතෙන් ආපු තරඟ විභාග වලට ආවා මේ ගැලීම් සටහන්. හරිද? මෙන්න මේ වගේ ගැලීම් සටහනක් තියෙනවා. මේවත් මම කියලා දෙනවා. මේවා අහනවා. ඒ කියන්නේ අපි අලුතෙන් එන විභාග වලට එන දේවල් පිළිබඳව තමයි වැඩි අවධානයක් දෙන්න ඕනේ. දැන් මේ 2023 ඉඳලා මේ පේපර්ස් හදන්නේ වෙනම මහාචාර්යතුමෙක් හදන්නේ. එතුමා හදන පේපර්ස් හැම පේපරයක්ම ගත්තොත් ස්වභාවය ඔය වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අර අවධානය යොමු කරන්න ඕන කිහිපයක් තියෙනවා. ඒවා ගැන අපි නිශ්චිතවම අවධානය යොමු කරන්න ඕනේ. ඒකට මේවා IQ එකට අහනවා. ඊට අමතරව අපි තව ගත්තොත් එහෙම මම කියන්න මෙන්න මේ රූප සටහන් බලාගෙන යන්න ඕන. රූප සටහන් පහක් අනිවාර්යෙන් ඔයාලගේ තරඟ විභාගයට අහනවාමයි. ඒක අවසාන ප්‍රශ්න මේ පේපර් එකේ අවසානට තමයි රූප සටහන් ටිකක් අහන්නේ. මෙන්න මේ විදිහට රූප සටහන් මේ තියෙන්නේ. මම මේ කලින් ආපු පේපර්ස් වල ආපු දේවල් තමයි මේ අරන් තියෙන්නේ. ගොඩක් මේ වගේ දේවල් තියෙනවා. අපි ඊට වඩා සාකච්ඡා කරනවා. මේවා බලාගෙන යන්න ඕන. මේවා එකින් එකට කියලා දෙනවා. ඉතින් ඔයාලට මේ ටික හරියට බලාගත්තා නම් දෙයක් කරගන්න පුළුවන්. හරිද? ඉතින් අපිට කෙටි කාලයක්නේ තියෙන්නේ. ඊට අමතරව තව අපි මේ තුල බැලුවොත් එහෙම ඔයාලට විභාගයේ තුල නිශ්චිත වශයෙන්ම එන ගැටලු තව කිව්වොත් එහෙම මම කියන්න මෙන්න මේ බුඩ් මාස් ගැටලු දැන් අලුතෙන් එන තරඟ විභාග වල එනවා. හරිද? ඔයාලා බලන්න පහුගිය කාලේ ඔය තරඟ විභාග ලියපු අය එහෙම ඉන්නවා නම් ඔයාලා බලන්න මෙන්න මේ වගේ ගැටලු එනවා. මේ තියෙන්නේ මේවා නෙමෙයි, මෙන්න මේ වගේ මේවා අහලා තියෙනවා පහුගිය තිබ්බ තරඟ විභාගවල හැම තරඟ විභාගයක වගේම මේ වගේ ගැටලු අහලා තියෙනවා. ඒකට මේක මේ ලොකු දෙයක් නෑ මෙතන. ඒක අපි කියලා දෙනවා කොහොමද කරන්න කියලා. මේ වගේ ගැටලු තියෙනවා. මේවත් ඔයාලා බලා ගන්න ඕන. දැන් අර ඒ කියන්නේ අර මම කියන්නේ සාමාන්‍ය දේවල් බලන්න එපා. මේ සාමාන්‍ය දේවල් බැලුවා කියලා ඒ කියන්නේ අපි අර මම කියවනේ දුර කාලයේ වේගය, දුම්රිය ගැටලු, ඒ වගේ දේවල් නෝමලි අපි බැලුවා කියලා එන්නේ. මේ දින අක්ෂාංශ දේශාංශ. ඒ කියන්නේ ඔයාලට මේක වැදගත් වෙනවා. මොකද අර අපි දන්නවා එක තැනකින් ඒ කියන්නේ අර ග්‍රීන්ච් වේලාව සහ අපේ රටේ වේලාවන් අතර වෙනසක් තියෙනවනේ. එතකොට තවත් රටකින් මේ පිටත් වෙනකොට අපේ රටට එද්දී ඒකේ කොච්චර කාල පරාසයක් යනවද? ඒ වේලාව අතර වෙනස මොනවද? මේ වගේ ප්‍රශ්නත් විභාග වලට අහලා තියෙනවා. ඉතින් ඒවත් අපි මේ පන්තිය තුල සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. මම කියන්නේ මේ කාල පරාසය තුල අපිට අතරම ගත්තොත් එහෙම ලොකු දෙයක් මදිනේ. දැන් ඔයාලට මේක වැදගත්ම දේනේ මේ මෙතනදී අවධානය යොමු වෙන්න ඕනේ. එතකොට වැදගත්ම දේවල් පිළිබඳව අපි මේ සාකච්ඡා කිරීමක් තමයි සිද්ධ කරන්නේ. හරිද? ඒ කියන්නේ අර අනවශ්‍ය දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඔය සමහර දේවල් තියෙනවා මම ඔයාලට ඒවා මේ අවශ්‍ය කරන දේවල් මේ රෙකෝඩින් එකකින් ලබා දෙනවා. ඒ රෙකෝඩින් එකට අමතරව අපි මෙතනින් ඉදිරියට දවස් කරනවානේ. දැන් ක්ලාසස් කරනවානේ. ඒ කියන්නේ මේ ලබන සතියෙන්ද ලබන සතිය කියන්නේ මේ සතියෙම අනිද්දා ඉඳලා වගේ අපි ක්ලාස් එක පටන් ගන්න ඕන. ඒකට ඒත් එක කරන ඒ වගේ අපි අර විෂයානුබද්ධ දේවල් තමයි වැඩිපුරම සාකච්ඡා කරන්නේ. මොකද ඒවා තමයි ගොඩක්ම ඔයාලගේ තරඟ විභාගයකට සම්බන්ධ කිරීමක් සිද්ධ කරන්න. අර මම මුලින්ම පෙන්වුවේ අර වගු ආශ්‍රිතව වගේ තියෙන ප්‍රස්තාර අන්න ඒ වගේ කොටස් තියෙනවනේ. එතකොට ඒවා පිළිබඳව තමයි අපි මූලික වශයෙන්ම අවධානය යොමු කරන්නේ. ඒවා තමයි අපේ විභාගයට වැඩි වශයෙන්ම අහන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පොඩි කාල පරාසයක් තියෙනවා. පුළුවන් නම් මේ ටිකේ මහන්සියක් වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. මේ විභාගයේ ගොඩදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. හරිද? ඒකට වැඩ කරන්න. එතකොට ඉංග්‍රීසි එක ගත්තොත් ඉංග්‍රීසි එකෙත් අපි පේපර්ස් සාකච්ඡා කරනවා. මේ කියන්නේ මම මේ අතරම ගත්තොත් එහෙම
මෙහෙමයි දැන් අතරම ඉංග්‍රීසි එකේ රෙකෝඩින් 15ක් විතර තියෙනවා. හරිද? ඒ කියන්නේ ලබන සතියේ ඉඳලා කරන්නේ අපි පාස් ඒ කියන්නේ පේපර්ස් තමයි කරන්නේ. ඒතකොට මම ඒ ටික ඔයාලට මේ දෙන්නම්. ඒ කියන්නේ ඒකේ රෙකෝඩින් ටිකක් තියෙනවා. ඒ රෙකෝඩින් ටික මේ දෙන්නම්. මොකද ඒක මට අතරම ඒක ගත්තොත් එහෙම ඒක ලොකු මුදලක් යනවා. ඔයාලා සාමාන්‍යයෙන් මේ පේමන්ට් එකක් කරොත් 10000කටවත් වඩා වැඩි මුදලක් යනවා. හැබැයි මට ඒක අවශ්‍ය නැහැ. මම ඒක දෙන්නම් මේ ඔයාලා පන්තියට මේ සම්බන්ධ වෙන කට්ටියන්ට. එතකොට ඒ ටිකත් හොඳට බලා ගන්න. හරි? මේ කාලපරාසය තුල පුළුවන් නම් ඒ ටිකත් බලා ගන්න. එතකොට ඔයාලට ගැන මේ විභාගයට වදාළව ඔයාලට යම් කිසි දෙයක් කරගැනීමේ අවස්ථාව තියෙනවා. හරිද? ඒකට කොහොම හරි මේ ඉදිරි කාල පරාසය තුල කැපකිරීමක් කරන්න. හරි. එතකොට මෙතන අපි අද දවසේ තුල ඔයාලට IQ ප්‍රශ්න පත්‍රයක් දාලා තියෙනවා ගෲප් එකට. ඒ IQ ප්‍රශ්න පත්‍රය අපි බලමු කොහොමද සාකච්ඡා කරන්න කියලා මේ මෙතරින් එහා පැත්තට මම කියන්නේ අර ගොඩාක් දේවල් අර නිකන් බොරු දේවල් අපි එහෙම කතා කරලා වැඩක් නැහැ. ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම මේ ගැටලුවක් නැහැ. ඉතින් කොහොම හරි බලන්න මොකද හොඳ රස්සාවක් අය ඔයාලට මේ විභාග ලියන්න chance එකක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අය ගැසට් එක අපිට කියන්න බෑ අවුරුදු ගානකින් තමයි එන්නේ. මේ සමහරට අවුරුදු 5ක් වෙන්න පුළුවන් 5කින් විතර නම් කොහොමත් එනවා. එතකොට ඔයාලගේ අර සුදුසුකම් තියන අය දේශීය ආදායම් සේවා විභාගයේ ගැසට් කරලා තියෙනවා. ඒකටත් අයදුම් පත්‍ර ඔබ අනිවාර්යයෙන්ම යොමු කරන්න. දේශීය ආදායම් සේවා එකත් ගැසට් කරලා දැන් පරිපාලන සේවා ඇතුළු තව පරිපාලන සේවා එකයි අධ්‍යාපන පරිපාලන සේවා ක්‍රම සම්පාදන එක accounting service එක scientific service එකත් එයි. ඒ ටික මේ අවුරුද්දේ අග වගේ මේ හරි ඔව් يعني පරණ රෙකෝඩින් එක ගන්නවා නම් ඒ කියන්නේ දැන් අතරම කිව්වොත් එහෙම මේකට මාස 3ක ක්ලාස් එකක් අපි කරලා තියෙනවා. හරිද? මාස 3ක මේ වෙනකොට මාස 3ක ක්ලාස් එකක් යනවා. ඉතින් ඔයාලා ඒකේ ඒ කියන්නේ දැන් මේ ඉදිරි දවස් ටිකට අපි සාමාන්‍යයෙන් සම්බන්ධ වෙනවා නම් මම ඒකත් කියන්නම්. මොකද මේක නැත්තම් ඔයාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්නේ. ඒ කියන්නේ අපි අපිට ඉදිරි සති කිහිපය තුල ඒ කියන්නේ මේක ඇත්තටම සෙමිනාර් එකක් විදිහට තමයි මේ ඉදිරි දවස් ටිකේ ටික යන්නේ. ඒ කියන්නේ අපි මේ ක්ලාස් එක කරන්නේ මේ සතිය දවස් 3යි ලබන සතිය දවස් 3යි. එතකොට ඊළඟ දවස් දවස් 3යි අවසාන දවස් දවස් 3යි. ඒ කියන්නේ අපි දවස් 12ක් විතර වගේ තමයි මේ ක්ලාස් එක කරන්න වෙන්නේ. දින 12ක් වගේ. හරිද? දින 12ක් වගේ ක්ලාස් එක කරන්න වෙන්නේ. ඇත්ත කතාව කියන්න එපේ. එතකොට මේ කාල පරාසයට ඔයාලා සම්බන්ධ වෙනවා නම් රුපියල් 3000ක් වෙනවා පේමන්ට් එක. රුපියල් 3000ක පේමන්ට් එකක් වෙනවා. ඊට අමතරව ගත්තොත් අපි දැන් මේ වෙනකොට මාස 3ක් ක්ලාස් එක කරලා තියෙනවා. හරිද? මාස 3ක් ක්ලාස් එක කරලා තියෙනවා. එතකොට ඔයාලා යම් කිසි කෙනෙකුට මේ දින 12ත් එක්ක මේ මාස 3 දැන් මේ මාස දෙකට අපි රුපියල් 3000ක මුදලක් එක මාසයකට අය කරලා තියෙනවා. එතකොට මේක 3 වැඩි කරලා බැලුවොත් 9000ක් විතර වෙනවනේ. හරිද? 9000ක් විතර වෙනවා. එතකොට මේ මාසේ වෙනම යන්නේ. එතකොට මේ වෙනකොට මාස 3ක් ක්ලාස් එක කරලා මේවා කරලා තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මම මෙහෙම chance එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ ඒ කියන්නේ මේ තියෙන මාසෙටත් මේ තියෙන මාසෙටත් මෙන්න මේ පරණ රෙකෝඩින් තියෙනවනේ. ඒ ටිකත් ගන්න ඕන නම් මෙතෙන්ද සාමාන්‍ය රුපියල් 5000ක් විතර වගේ මුදලක් පේමන්ට් එක කරන්න ඕන. මේකෙන් තව 1000ක් අඩු කරලා 2000ක් මේක කරලා දෙන්න. ඒ කියන්නේ 7000ක විතර පේමන්ට් එකක් කරන්න ඕන. හැබැයි මං කියන්නේ මේක ගත්තේ නැතත් කමන්නේ නැහැ. මට මේ සල්ලි හම්බ වෙනවා ඔයාලා ගෙව්වොත් ඒ කතාව නෙවෙයි මං කියන්නේ. ඔයාලට පුළුවන් නම් මෙන්න මේකට සම්බන්ධ වෙන්න. මම මේ මෙතන මේ දින 12ක් කරනවානේ. කෙනෙක්ට ඕන නම් මේක ගන්න පුළුවන්. හරිද? හැබැයි මං කියන්නේ දැන් ඒකට වඩා ඔයාලා මෙන්න මේ දින 12ට සම්බන්ධ වෙන්න. මොකද මේකේ අපි ලොකු වැඩ ටිකක් ඉදිරියට තියෙන දවස් ටිකේ මේ කරනවා. අරක අවශ්‍යතාවයක් නැහැ. මම මේ ඒ කියන්නේ ඉතර මුදලක් අතරම දරන්නත් බෑනේ. මේ ඒ කියන්නේ මට ඒකේ තියෙන දේවල් නිකන් දෙන්නත් බෑ. මොකද අනිත් ළමයි සල්ලි ගෙවලා තියෙද්දි ඒක කෙනෙක්ට දුන්නොත් ඒකේ ගැටලුවක් එනවනේ. ඒක දැන් ඔයා හිතන්නකෝ ඔයා මුලින් ඉඳලම පන්ති වලට සම්බන්ධ වුණා. ඔයා ඒ සම්බන්ධ වෙලා ඒ තියෙන ටික මම මෙතනින් එන සම්බන්ධ වෙන ළමයෙකුට මම ඒක දෙනවා කියනපුවාම ඒකේ ඒ කියන්නේ ඒක ගැළපීමක් නැහැ. ඒ කියන්නේ ඒතකොට ඒක අපි කෙනෙක්ට අසාධාරණයක් කරලා තියෙනවා මේ ඒ නිසා. ඒ නිසා ඔයාලා මෙන්න මේකට සම්බන්ධ වෙන්න. මේ දින 12කට. ඒතකොට මේ දින 12 එකේ අපි IQ එක ගත්තොත් දවස් සතියට දවස් දින දෙක බැගින් කරනවා. දින දෙක බැගින් ඒ කියන්නේ එනම ඒවා ටික පොඩ්ඩක් ටාගට් කරගෙන තමයි කරන්නේ. හරිද? මේ ඊට අමතරව ඉංග්ලිෂ් එකෙත් අපි පේපර්ස් ටික කරනවා. ඊට අමතරව මම අර රෙකෝඩින් ටික දෙන්නම්. ඒක කියන්නේ ඒකට මට මුදල් අවශ්‍යතාවයක් නැහැ.
රෙකෝඩින් 14ක් 15ක් විතර තියෙනවා. එතන 14ක් විතර තියෙනවා. ඒ ටික හොඳට බලා ගන්න. ඒක කරගත්තා නම් මේ ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මාසෙයි තියෙන්නේ. හරි. ඔව් අනුමාන තමයි කරන්නේ. මම ඒකයි කිව්වේ අර මේ අනුමාන කියන්නේ මෙහෙමයි. හරිද? අනුමාන කියන්නේ මට පේන බලන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ අපිට මේ අර කියන්නේ මම කියවනේ මම දැන් IQ ටිකක් ඔයාලට කරනවා මෙන්න මේවා එන්නේ. මේ වගේ ගැටලු එන්නේ කියලා තමයි කරන්නේ. එහෙම නැතුව අපිට පේපර් එක හදන මහාචාර්යතුමාගේ තියෙන එතෙන්ද එයාගේ නුවණ ඒ කියන්නේ ඒ තියෙන එයාගේ හිත මට කියවන්න බෑනේ. අපි පහුගිය ආපු විභාගත් එක්ක ෂෙඩියුල් කරලා තමයි මේ මෙන්න මේ ටික මේ වගේ ප්‍රශ්න එයි කියලා කරන්නේ. ඒවා කලිනුත් ඒවා හරි ගිහිල්ලා තියෙනවා. එහෙම නැතුව අපිට අර මේ පේපර් එක පන්නන්න බෑනේ. ඒ වගේ දේවල් කරන්න බෑ. ඉතින් මම හිතන්නේ ඒක කිසිම ගුරුවරයෙකුට කරන්න බැරි දෙයක්. ඔයාලා ඒ කියන්නේ පේපර් එක හදන කෙනාගෙන් විතරක් ඒක සම්බන්ධ වුණොත් විතරක් අනිත් මොනම අවස්ථාවකවත් ඒ වගේ දෙයක් ඔයාලට කරගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි හැබැයි මේ කාල පරාසය තුළට ඔයාලට අවශ්‍ය කරන තොරතුරු ටික මේ ඉදිරි සතියේ කරන පේපර්ස් ගොඩක් දුරට මම අර විෂයානුබද්ධයවට වැඩි අවධානයක් යොමු කරලා කරන්නේ. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලට මේ සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ මෙන්න මේ දුරකථන අංකය තියෙනවා. ඔයාලට මෙන්න මේක තමයි මගේ දුරකථන අංකය 076යි 900යි 59යි 52. මේකට WhatsApp message එකක් දාලා ඔබට සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මෙතන ඉඳලා මේ පේපර් එකට අදාළව කොහොමද ඔයාලා මේ පේපර් එක කියන්නේ මේක පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්. මම මේ ප්‍රශ්න පත්‍රයක් ආශ්‍රයෙන් තමයි ගත්තේ. එතකොට මේකේ හරි. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ගත්තත් මම ඇත්තටම අද ගොඩක් දුරට එහෙම අර මේ මට අර මේ එහෙම කතා බහ කරන්න යන්නේ නැහැ. කියන කතා බහ කරන මේ කතා බහ කරන කෙන මට අද මම අද මේ සෙමිනාර් එක මූලික වශයෙන්ම දාගත්තේ හැඳින්වීමක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වුණේ. ඊට අමතරව ඔයාලට විභාගයට මොනවද එන්නේ කියන එක කියන්න තමයි මේ මම මේ අද දවසේ ක්ලාස් එක යොදාගත්තේ. එතකොට අපි මම කියවනේ අපි සාමාන්‍යයෙන් හෙටට මේ අනිද්දා ඉඳලා තමයි ක්ලාස් එක කරන්න පටන් ගන්නෙ. එතකොට අනිද්දා ඉඳලා තියෙන ක්ලාස් එකට ඔයාලට මේ සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අර ගෙවීම් කටයුතු ඒ ටික බලලා ඒ ටික මෙවා කරලා ඔයාලට අවස්ථාවක් තියෙනවා සම්බන්ධ වීමට. හරිද? එතකොට අනිද්දා ඉඳලා යන ක්ලාස් එකේ අපි සබ්ජෙක්ට් දෙකම ආවරණය කරනවා. එතකොට මම මේකේ කියන්න ඕන අනිද්දා ඉඳලා යන පන්තියට සම්බන්ධ වෙන අයට අර ඉංග්‍රීසි රෙකෝඩින් ටික මාස 3ක රෙකෝඩින් ටිකක් තියෙනවා. ඒ ටික නොමිලේ හම්බ වෙනවා. ඒක ඔයාලගේ ඒ ගෲප් එකට ලැබෙනවා. ඒතකොට ඒක හොඳට බලා ගන්න. ඒතකොට මොකද මේකේ අමාරු පේපර් එක ඉංග්‍රීසි පේපර් එක. IQ පේපර් එක ඔයාලා පාස් වෙනවා. හරි අමාරු එක තමයි ඉංග්‍රීසි පේපර්. ඒතකොට ඒ ටික හම්බ වෙනවා. ඊට අමතරව අපි දවස් 12ක් වෙනම ක්ලාස් කරනවා. ඒ ක්ලාස් එකේ දැන් අවසාන ටිකේ අවසාන කියන්නේ දැන් පේපර් කරන්න ගන්නේ. ඒතකොට ඉංග්‍රීසි පේපර් පහුගිය කස්ටම් එකේ තිබ්බ ප්‍රශ්න පත්‍ර දැන් අපි ලබන සතියේ කරන්නේ පහුගිය විභාගයට සම්බන්ධ කරලා තිබ්බ මේ කස්ටම් එකේ තිබ්බ IQ පේපර්ස් තමයි මේ ඉංග්‍රීසි පේපර් තමයි කරන්නේ. ඒතර පාස් පේපර්ස් ටික කරනවා අර ටික කරනවා. IQ එකෙත් සතියකට දවස් දෙක ගානේ IQ පේපර් යනවා. එතකොට සතිය 4ක් නේ. එතනත් පේපර්ස් 8ක විතර වගේ ප්‍රමාණයක් අපි මූලික වශයෙන්ම කරනවා. ඉතින් ඔය ටික තමයි ඔයාලට තියෙන්නේ. එහෙම නැතුව කෙනෙක්ට අවශ්‍ය නම් අර මුල ඉඳලම කරපු පන්ති වලට සම්බන්ධ වෙන්න ක්‍රමවේදයක් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට මුල ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට මට මැසේජ් එකක් දාන්න. මම ඒක මේ එහෙම සම්බන්ධ වෙනවා නම් කොහොමද එහෙම සම්බන්ධ වෙන්නේ කියන එක තමයි ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. මම මේ අදම අද වෙන ක්ලාස් එකකුත් මේ 8යි කාලට දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ යන ක්ලාස් එකක් තියෙනවා මේ කස්ටම් එක නෙමෙයි වෙන ක්ලාස් එකක්. ඉතින් ඒ යන අතරතුරේ තමයි ඔයාලට මේකේ පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න ඕන නිසා මම මේකේ පොඩි සෙමිනාර් එකක් පොඩි දැනුවත් කිරීම එකක් ගත්තේ. එතකොට ඔයාලට මම ගෲප් එකට විස්තර ටික දාන්නම්. මේ ඒ ටික මේ ගෲප් එකට දාන්න තොරතුරු ටික ඒ ටික බලලා සම්බන්ධ වෙන්න. හරිද? මේ ඒ කියන්නේ ඔයාලට දැන් පටන් ගත්තොත් මේක කරගන්න පුළුවන්. එහෙම විභාග සතියෙන් නෙමෙයි දවස් දෙකෙන් තුනෙන් බලලත් විභාග කොට දාපු ගොඩක් කට්ටිය ඉන්නවා. හරිද? ඉතින් මේ දැන් අලුතෙන්ම මුලින් ඉඳලම මේ පටන් ගත්තත් මේක කරගන්න පුළුවන්. ඉතින් ඔය රෙකෝඩින් දැන් ඉංග්‍රීසි පේපර් එකේ පැය දෙකේ රෙකෝඩින් තියෙන්නේ. එතකොට 15යිනේ.
14යි. එතකොට එතන පැය 30යි යොමු කරන්න ඕනේ. ඉතින් දවසකට පැය 2 3 හරි මේවා කරොත් එක බලාගෙන ගියොත් බලාගෙන යන්න පුළුවන්. මේ එතකොට IQ එකෙත් එහෙම තමයි. IQ ටික හදලා අපිට අවශ්‍යම ටික රෙකෝඩින් ටික බලාගත්තා නම් මේ රෙකෝඩින් එකෙන් බලාගත්තා නම් හදාගන්න පුළුවන්. ඒක කරගත්තා නම් මේ විභාගේ මොකද මේක 167ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. හරිද? ඔය විභාගේ ලියන්න යන්නෙත් නෑ ගොඩක් කට්ටිය. ඒ කියන්නේ කොළඹනේ තියෙන්නේ. බෑ දැන් දැනටම ඔය පන්තියක් සම්බන්ධ වුණ දෙයක් නැත්නම් දැනටම කට්ටිය හිතලා තින්නේ යන්නේ නෑ මම විභාගේ ලියන්න යන්නේ නෑ කියලා එහෙම තියෙන. විභාග ශාලාවේ දැන් ගිය සැරේ 10000ක් විතර ඇප්ලිකේෂන් දාලා තිබ්බේ. මේ සැරේ ඊටත් අඩු ඇති ඇප්ලිකේෂන්. ඒ ඇප්ලිකේෂන් දාලා තියෙන ප්‍රමාණෙනොත් සාමාන්‍ය එක මේවා එකට 12යිනේ දාන්නේ. ඒ 12යිනොත් මේ 8ක විතර එන්නේ නෑ. එතකොට සාමාන්‍යයෙන් 6000ක් විතර වගේ විභාග ලියනවා. එතකොට ඒකිනුත් සමහර කට්ටිය මහන්සි වෙලාම නෑ. විභාගෙ 2000ක් විතර වගේ තමයි මේ මහන්සි වෙන්නේ. එතකොට ඒ ඉන්න ප්‍රමාණයෙන් ඔයාලට පුළුවන් ඔය වැඩේ කරගන්න. මම මේ පොඩි දෙයක් කියලා දෙන්නම්. මෙන්න මේක ඔයාලා වරද්දන නිසා සාමාන්‍යයෙන් දැන් අපි හිතන්නකෝ මේ මෙන්න මේ පළවෙනි අපි තමයි මේ පළවෙනි ප්‍රශ්නෙට මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි හිතනවා 4 කියලා තියෙනවනේ. දැන් මම හිතනවා මේකේ උත්තරේ 4. එතකොට අපිට පේපර් එකේ මුකුත් කරන්න බෑ. කිසිම දෙයක් කපන්න ඒ දේවල් කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මේකේ පේපර් එකේ අපිට කටු වැඩ කොලයක් ලැබෙනවා. පේපර් එකේ කිසිම දෙයක් කරන්න බෑ. දැන් මේ උත්තරේ හිතන්නකෝ මේක 4 දැම්මා. එතකොට මේකේ ඊළඟ වතාව මේකේ අපි හිතනවා මේකේ 4 නෙමේ 3 එන්නේ කියලා. අපි මෙතන තුන්වෙනි එක ලකුණු කරලා මේක කපලා මෙතන 3 ලිව්වොත් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා එක උත්තරයක් ලිව්වොත් පෑනෙන් එක වතාවයි ඒක ලියන්න පුළුවන්. අඩුම තරමේ දැන් හිතන්නකෝ මෙතන මේ ප්‍රශ්නේ උත්තරේ 1 කියලා හිතන්නකෝ. මේක මෙහෙම ලියන්න බෑ. ඒ කියන්නේ මේක උඩ අය ලියන්න බෑ. එකනම් මෙච්චරයි එක. හරිද? අපි දැන් අපි කරනවානේ මෙහෙම කරනවානේ. එතකොට එතෙන්ද ප්‍රශ්නාර්ථයක් වැටෙනවා. එතකොට අපි හිතමු දැන් සමහරක් දේවල් තියෙනවා මෙන්න මේ වගේ දේවල්. අපි හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ 2. මම ඊළඟට බලාගෙන යද්දි මේකට ප්‍රශ්නෙට උත්තරේ 3. එතකොට මේක මෙහෙම 3 කියලා හදනවනේ. එහෙම හදන්න බෑ. එතකොට ඒකත් වැරදි. හරිද? ඔයාලට පුළුවන් එකනම් උත්තරේ 1 විතරයි. හරිද? දෙකනම් උත්තරේ 2 විතරයි දාන්න පුළුවන්. අය හදන්න බෑ. අය හදන්න බෑ. එහෙම මුකුත් කරන්න බෑ. ඉංග්‍රීසි පේපර් එකෙත් එහෙම තමයි. කපන්න බෑ අපිට මුකුත්. මම ඒක කියලා දෙනවා ඔයාලට. මේ සාරාංශයක් ලියන්න දෙනවා, රචනයක් ලියන්න දෙනවා ඉංග්‍රීසි එකේ. මේ ඒ කියන්නේ වචනයක්වත් කපන්න බෑ මේ පේපර් දෙකේම කිසිම තැනක කපන්න බෑ. ඔයාලා කියන්නේ ඔය කරන මූලික වැරද්ද ඕක තමයි. මොකද විභාගේ ගොඩක් දුරට අසමත් වෙන්නේ මේ ඔයාලට තියෙන මේ හැකියාව නැතිකමට නෙමෙයි. ඔයාලා මේ පොඩි කරන පොඩි මිස්ටේක් තියෙනවා. ඒ මිස්ටේක් නිසා තමයි වරදින. තරග විභාග පේපර්ස් වල මේ වගේ වැරදි කරන්න බෑ. ලිව්වා නම් ලිව්වා තමයි. අපිට ඕනම් පුළුවන් මේක ඕනම් අපි දැන් පළවෙනි වතාව ලියාගෙන යද්දී අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනවා හිතන්නකෝ ප්‍රශ්නෙට අපි පළවෙනි වතාව ලියන යද්දී අපි මෙතන මේක ඕන අපිට පැන්සලෙන් දාගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරිද? පැන්සලෙන් අපි මෙතන උත්තරේ දාගෙන යනවා 2 නම් එහෙනම් ඊළඟ වතාව අපිට මේක මෙතන 2 ලියලා මේක මකලා දාන්න ඕනේ හැබැයි. පැන්සලෙන්වත් තැන් තැන් වල ලියන්න ඒ කියන්නේ ලිව්වත් අපි මකලා දාන්න ඕන. පෑනෙන් නම් පේපර් එකේ කිසිම දෙයක් කරන්න බෑ. මම ඒවා ඉස්සරහට තියෙන මේ ක්ලාසස් වල පැහැදිලි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ අපි රචනාව එහෙම ලියද්දී ගොඩක් දුරට මේ හරිද? මේ මෙන්න මේකෙන් එහා පැත්තේවත් අපිට ලියන්න බෑ. මුකුත් ලියන්න බෑ. ඒ කියන්නේ රචනාවක් එහෙම ලියද්දී මේ ඉරි කැපෙන්න බෑ. ඉරි කැපුණොත් මේවා වුණොත් එහෙම අපිට සාමාන්‍යයෙන් මේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා මේ ඒ වැරදි කරන්න එපා. කිසිම ඒ කියන්නේ එක ඉලක්කමක්වත් කපන්න එපා. එකපාරක් ලිව්වොත් ආයෙ එච්චරයි. ආයෙ කපලා ලියන්න එපා. සමහරට ඒක විභාගයේ ඒ කියන්නේ හෝල් එකේ ඉන්න එක්සැමිනර්ලා ඔයාලා දැනුවත් කරනවා. ඒ කියන්නේ විභාග මධ්‍යස්ථානයේ ඉන්න සමහර අය කියන්නේ අපි මේ දන්නේ නැත්නම් ඕක ගැටලුවක් වෙනවා. එක කටු වැඩ කොලයයි හම්බෙන්නේ. පේපර් එකේ කිසිම දැනක කටු වැඩ කරන්න බෑ. උත්තරේ මේ කියන්නේ හදන විදිය නෙමෙයි අවශ්‍ය වෙන්නේ. උත්තරේ විතරයි නිශ්චිත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඉංග්‍රීසි එකෙත් එහෙම තමයි. වචන කපන්න බෑ. වචන කැපුවොත් ලකුණු අඩු වෙනවා. එහෙම කීපයක් කැපුවොත් එහෙම ඒ කියන්නේ ආන්සර්ස් නම් කොහොමත් බෑ. ආන්සර්ස් අනිවාර්යයෙන් මේ තියෙන එක තමයි තියෙන්නේ. දැන් හිතන්නකෝ අර අපිට දීලා තියෙනවනේ පැරග්‍රාෆයක් එහෙම දීලා ඒ පැරග්‍රාෆ් එකේ යම් තැනක හිතන්නට අපිට කියනවනේ මේ මෙතන අදාළ උත්තරේ මේක කියලා අපි ගොඩක් දුරට කරන්නේ පළවෙනි වතාව ගිහිල්ලා ඒ උත්තරේ ලියපු එක හරිද මෙතන අපි ඩූ කියලා ලියවන මේක ආයේ අපි කපලා මෙතන ඩන් කියලා ලියනවා. ඒතර වැරදි. ඒක ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙම ලියන්න බෑ. කපන්න බෑ මේ පේපර් එකේ කිසිම තැනක. පේපර්ස් දෙකේම ස්වභාවය තමයි අපිට එක තැනකවත් මේ කියන දේවල් මේ කියන්නේ එහෙම ඒ වගේ වැරදි කරන්න බෑ. ඉතින් ඕක මම මৌলিক වශයෙන්ම කිව්වා ඔයාලා ගොඩක් කට්ටිය
ඔය වැරද්ද කරනවා. හරිද? වැරද්ද කරන්න එපා. ඒකේ ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ දේ කරත්. ඉතින් මේ වගේ මේකේ ක්‍රමවේද තමයි ගොඩක් දුරට තියෙන්නේ. ඉතින් අපි මේ ක්‍රමවේද ටික මේ අධ්‍යයනය කරනවා. මුල ඉඳලා මේ ඒ තියෙන ටික මම කියලා දෙනවා. ඔය මූලික සංකල්ප ටික. මොකද මේ උපාධි ගත්ත කට්ටියනේ ඉන්නේ. ඔයාලට එහෙම ලොකු අමාරුවක් නැහැ. මේක මේ පේපර් එක කරගන්න පුළුවන්. අවශ්‍යතාවය තියෙන්නේ මේ කාලපරාසය තුල ඒකට මහන්සි වෙන්න අවශ්‍ය කරන ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් නම් බලන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න. එතකොට මම අද ඔය පේපර් එකේ ඔන්න මේ ඔයාලට මේ මම ඔය දාලා තියෙන IQ පේපර් එක තියෙනවානේ. මේ IQ පේපර් එකකයි කියන්නේ මේ IQ පේපර් එකේ දැන් මේ අද දාලා තියෙන එක තියෙනවානේ. දැන් ඔයාලා අතර මේක print එකක් අරන් ඇදිනේ. මම ඒකේ මේ රෙකෝඩින් එක දෙන්නම්. මේ පේපර් එකේ රෙකෝඩින් එක ඔයාලගේ මේ group එකට දාන්නම්. එතකොට මේ ඉංග්‍රීසි ක්ලාස් එකෙත් එක පන්තියක රෙකෝඩින් එකක් ඔයාලගේ group එකට දාන්නම්. ඔයාලා ඉන්න group එකට. එතකොට ඔයාලා මේ දෙකම බලන්න. හරිද? මේ ඒ දෙකම බලලා හොඳ නම් විතරක් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. පැහැදිලිද? සල්ලි ගෙවන්න එපා බොරුවට එහෙම කියන්නේ ආඩේක ගැලපෙන්නේ නැත්නම් ඔයා සල්ලි ගෙවන්න එපා. ඒකේ කිසිම තේරුමක් නැහැනේ. ඉතින් ඒ නිසා මම මේ රෙකෝඩින් දෙකක් දෙන්නම්. ඔයා ඒක හොඳට බලන්න. තේරෙනවා නම් ඔයාට හිතනවා මේක සැටිස් කියලා මේ යන වැඩපිළිවෙල පුළුවන් මට මේක වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඔයා සම්බන්ධ වෙන්න. එහෙම නැතත් ඔයා කොහොම වුණත් මේ ටික බලන්න. මේවට පොත්පත් එහෙම නැහැ. ඇත්තම කතාව කියමු. මේ කියන්නේ අර මේ පොත්පත් නැද්ද කියලා කියන්නේ මේ ඒ කියන්නේ පොතක් අපි මේවා කරනවා නම් සාමාන්‍ය පොතක් ලියනවා නම් මාස 6ක්වත් යනවා පොතක් ලියන්න. ඒතකොට පොත ලියලා වෙද්දි එක්සෑම් එක ඉවරයි. ඒතකොට අපි ওই පොත් ගොඩක් ඒ වගේ පොත්වල පිට කවර විතරයි මාරු වෙන්නේ. ඒ නිසා මම පොත් මේවට කියන්නේ බොරු තේරුමක් නැහැ නේ. කියන්නේ මේකටම අදාළ දේවල් බලන්න අවශ්‍ය මේවා කරගන්න ඕනයි. එතකොට අපි අනිද්දා ඉඳලා ක්ලාස් එක පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ හරි මේ ඒ ඉංග්‍රීසි එකේ පේපර් එකේ අහනවා අපි ලෙටර් එකක් ලියද්දි ලෙටර් එකක වගේ ඒක වැරදුනොත් ඒක කපලා ආයෙ ලියන්න පුළුවන්ද? එහෙම ලියන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ ඒක ලිව්වත් අපිට ලකුණු අඩු වෙනවා. එහෙම ලියන්න පුළුවන්. හැබැයි එයාලම දෙන දේවල් තියෙන දැන් එසේ එකක් ලියද්දි ගැටලුවක් නැහැ. ඒක කපලා වුණා ලියන්න පුළුවන්. ඒතර ඔය කාකු පාද දාන්න බෑ. මෙහෙම අපි මෙහෙම දානවනේ. මේ අපි ඔය වගේ දේවල් දානවනේ. මේවා දාන්න බෑ. වරහන් දාන්න බෑ. මං කියන වරහන් දාන්න බෑ. ප්‍රශ්නාර්ථ ලකුණු අපි දාන්න බෑ ලියද්දි. හරිද? ඇලයිරි දාන්න බෑ. අපිට දාන්න පුළුවන් තිතයි කමාවයි ඕනම් උද්දත පාට දාන්න පුළුවන්. එච්චරයි දාන්න පුළුවන්. වෙන කිසි දෙයක් දාන්න බෑ පේපර් එකේ. ලියන්නත් එපා වරදින. මේ ඇලයිරි දාන්න බෑ. වරහන් දාන්න බෑ. ප්‍රශ්නාර්ථ දාන්න බෑ. එතකොට අපි ගත්තොත් මේ වගේ ලොකු වරහන් දාන්න බෑ. මෙන්න මේ වගේ ලකුණු දාන්න බෑ. මේ වගේ දේවල් අපිට පේපර් එකේ කිසිම තැනක කරන්න එපා. ලකුණු අඩු වෙනවා. ඒවා يعني එයා ඒක කියලා තියෙන්නේ මේ අපි ඒ නිසා ඒ වගේ වැරදි වල කරන්න එපා. කිසිම තැනක වචනයක් කපන්න එපා. එක තැනක උත්තරයක් ලිව්වොත් ඒක අර මං කියපු විදිහට ඒක ආය මේවා කරලා ආය ලියන්න එපා. පැන්සලෙන් පිළිතුරු ලබා දෙන්න එපා. පැන්සලෙන් දුන්නොත් ඒක මකලා පෑනෙන් උත්තරේ දාන්න. අපිට පාවිච්චි කරන්න පුළුවන් නිල් සහ කළු විතරයි. පෑන් දෙකම පාවිච්චි කරන්නත් එපා. ඒ කියන්නේ දැන් අපි නිල් වලින් ලියන යනවා. ඊට පස්සේ භාගයක් ගිහලා ආය කළු වලින් ලියනවා. එහෙම ලියන්න ඕනේ නැහැ. එක පෑනකින්ම සම්පූර්ණ ප්‍රමාණය අපි ලිව්වා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒ නිසා මම අර ඔක මේ මූලික වශයෙන් ඔයාලට කියලා දුන්නේ. උතන ගොඩක් දේවල් තියෙනවා. අතරම සාකච්ඡා කරන අපි යන අතරතුරේ ඒක වැඩේ කරනවා. ඉතින් එහෙනම් ඔයාලා ඒ විදිහට සම්බන්ධ වෙන මම මේකේ රෙකෝඩින් දෙකක් දෙන්නම්. මට ඒකේ මේ අවශ්‍යතාවයක් මෙන්න ගැන මේ මුදල් අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා ඒ දෙක බලන්න බලලා හොඳනම් සම්බන්ධ වෙන්න. මේ තියෙන. හරි. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. වෙලාව අපි 7:15 ඉඳලා තමයි පටන් ගන්නෙ. IQ එක 7:15 ඉඳලා 10:15 වෙනකම් කරනවා. IQ එක. එතකොට ඉංග්‍රීසි එක අපි සාමාන්‍යයෙන් පැය දෙකක විතර වගේ ප්‍රමාණයක් තමයි ඒකත් කරන්නේ. ඒකත් පටන් ගන්නෙ 7:15ට තමයි එතන ඉඳලා පටන් ගන්න එහෙම යන්නේ. එතකොට සෑම පන්තියකම රෙකෝඩින් එක ඔබට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වුනේ නැති වුණොත් එදාම මේ ඔබට පුළුවන් රෙකෝඩින් එක ලබා ගන්න. රෙකෝඩින් එක විභාගය අවසන් වනතුරු නැරඹීමට අවස්ථාව තියෙනවා. ඉතින් අපේ පැත්තෙන් අපි වෙන්න ඕන ටික ඔක්කොම ටික මේවා කරලා දෙනවා. ඒතර ඔයාලා තියෙන්නේ පේපර් එක print එකක් අරගෙන මේ හරි. ඔව් ඉතින් කොළඹ කොහොම හරි විභාගෙ ලියන්න යන්න වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක Taman තමයි තීරණය කරන්නේ. මම යනවාද විභාගෙ ලියන්න යන්නේ නැද්ද? මම මේ විභාගෙ ලියනවාද
නැද්ද කියන එක. හරි. ඉතින් ඒ ටික තමයි තියෙන මොන හරි ගැටලුවක් තියෙනවනම් මට WhatsApp message එකක් දාන්න මට මේ අර තව අද schedule කරගත්ත මේ කියන්නේ මේක බැරිම නතර කරන්න බෑ අතරම. ඒ කියන්නේ classes එකක් ඒ classes එක පටන් ගන්න ඕන. ඒ නිසා මේ ඔයාලා අර විදියට සම්බන්ධ වෙන්න. හරි. ඇඩ්මිෂන් එන්නේ තව ප්‍රශ්නයක් අහන නිසා මම කියන්නම් ඇඩ්මිෂන් එන්නේ කවද්ද ඔයාලට ඇඩ්මිෂන් එන්නේ? ඔයාලට එන්නේ මේ හරි මේ ඔයාලට ඇඩ්මිෂන් එක එන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදාගෙන් පස්සේ. ඇඩ්මිෂන් එක ඔයාලට ගෙදරට එන්නේ නැහැ. ඒ නිසා බලාගෙන ඉන්න එපා. එයාලා දානවා ලින්ක් එකක්. හරිද? එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක ලින්ක් එකක් දානවා. එතකොට ඒ කියන්නේ යාලගේ විභාග මේ කවුන්සල් එකට ලින්ක් එකක් දානවා. ඔයාලා එහෙම ඒ කියන්නේ බලන්න ඕනේ නැහැ. මම මේ ලින්ක් එක ආවට පස්සේ ඔයා ගෲප් එකේ ඉන්නවනේ. ඔකට අපි දානවා. එතකොට එතෙන්ට ගිහිල්ලා ඔයාගේ NIC එක දීලා, ඒ කියන්නේ national identity card number එක දීලා ඇඩ්මිෂන් එක ඔබ ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ print එකක් ගන්න ඕන. එක කොලේට තමයි ගන්න ඕනේ. එක කොලයක ගන්න ඕන. අරගෙන සාම මිනිසුරු කෙනෙකුගෙන් හරි එහෙමත් නැත්නම් ඔයා විදුහල්පති කෙනෙකුගෙන් හරි ප්‍රින්සිපල් කෙනෙකුගෙන් හරි ඔබ වැඩ කරන තැන ආයතනයේ ප්‍රධානියාගෙන් හරි ඒකේ ඔබේ අත්සන සහතික කරගන්න ඕන. ඒක තමයි කරන්න ඕනේ. ඇඩ්මිෂන් එක එන්නේ 5 වෙනිදාගෙන් පස්සේ තමයි එන්නේ ඔයාලට මේ ඇඩ්මිෂන් එක. හරි. ඉතින් ওই ගෲප් එකේ ඉන්න ওই ගෲප් එකට මේ මම සාමාන්‍යයෙන් මේ දානවා ඇඩ්මිෂන් එක ආවා ඔයාලා මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න එහෙම කියලා දානවා. ඉතින් ඔයාලට එතකොට මේ එක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. විභාගයට ඇප්ලිකේෂන් දාපු සියලුම දෙනාට ලැබෙනවා. ඇඩ්මිෂන් එක මේ ඩවුන්ලෝඩ් කරන්න. ඒ කියන්නේ මෑත ඉතිහාසයේ දැන් අපේ පන්ති වලට සම්බන්ධ වෙච්ච උනා කිසිම ළමයෙකුට ඇඩ්මිෂන් එකක් ආවේ නැහැ කියන ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මේ ඔය ඔන්ලයින් ක්‍රමවේදය තුල එක ළමයෙකුටත් ඇඩ්මිෂන් එකක් ආපු නැති ප්‍රශ්නයක් කවදාවත් ඇවිල්ලා නැහැ මේ අවුරුදු ගානටම. ඉතින් එහෙම සමහර ළමයිගේ එහෙම ගැටලු තියෙනවා. මම එතකොට ඒක ඩවුන්ලෝඩ් කරලා දෙනවා. මොකද සමහර වෙලාවට ID මේ කියන්නේ NIC එක වැරදෙන්න පුළුවන්. ඔයගේ දේවල් තියෙනවා අපි බලලා එහෙම වුණොත් ඒකේ ඩවුන්ලෝඩ් කරලා දෙනවා. ඉතින් මේක අර වගකීමකුත් එක්ක තමයි ක්ලාස් එක කරන්නේ. ඉතින් ඇප්ලිකේෂන් දාලා තියෙන්න ඕනේ. දාලා තිබ්බොත් ඒකේ ඒ විදිහට එනවා. හරි. මම එහෙනම් මේ මෙතනින් නතර කරනවා. අරකේ රෙකෝඩින් දෙක දෙන්නම්. ඔයාලා දැන් කොහොමත් මේ ඒ දෙක බලන්න. මම මේක දැම්ම දාන්නම් ගෲප් එකට. ඒක දැන් ඔයාලට මෙතනින් නතර වුණාට පස්සේ මේ හරි මේ එක තියන්න. හරි. එතකොට මම ඒක මේ ඔයාලගේ ඉන්න ගෲප් එකට විස්තර ටික මේ ඔක්කොම ටික දාන්න. හරි. පේපර් දෙකක් දාන්නම් ඈ. පේපර් දෙකක් දාන්නම්, රෙකෝඩින් දෙකක් දාන්නම් බලාගන්න.